ආයිබෝවන් ක්‍රීඩාශීලී දවසක් ක්‍රිකට් මතක channel එකත් එක්ක එකතු වෙලා ඉන්න අපේ ක්‍රිකට් පිස්සු හැමෝම ආදරෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ හුදෙක් ජයග්‍රහණ ගැන විතරක් නෙවෙයි. මේවා අපේ ක්‍රිකට් හදවත, අපේ ආඩම්බරය සහ අපේ සටන් කාමීත්වය ලෝකෙටම පෙන්නපු සුපිරි අවස්ථා. ශ්‍රී ලංකාව කියන්නේ නිකම්ම ක්‍රිකට් කණ්ඩායමක් නෙවෙයි. අර්ජුන රණතුංග යුගයේ ඉඳන් ඇන්ජලෝ මැතිව්ස් දසුන් සානක සහ අද චරිත අසලංක දක්වා සෑම පරම්පරාවක්ම අපිට හදවත නවතින තරමේ ක්‍රිකට් මතක රැසක් ගෙනාවා. ඔවුන් හැම විටම සිංහයන් වගේ සටන් කළා. ඒක පටන් ගත්තු මොහොතේ ඉඳන් තරගේ අන්තිම පන්දුව දක්වාම ප්‍රතිවාදී ලෝකසූර ඕස්ට්‍රේලියාවද නැත්නම් දකුණු අප්‍රිකාවද කියන එක අපිට අදාළ වුණේ නැහැ. ශ්‍රී ලංකාව හැමදාම අවසානයේ දක්වා සටන් කළා. ක්‍රිකට් වල තියෙන උස් පහත් වීම කොච්චර තිබුණත් අපේ ක්‍රිකට් ලෝලින් මේක බලන එක නතර නොකරන්නේ ඒ නිසයි. මොකද අපි දන්නවා ඕනෑම දෙයක් වෙන්න පුළුවන් කියලා. අපේ කණ්ඩායමට ඒ හැකියාව තියෙනවා. මෙන්න මේ විශ්වාසය කොයිම වෙලාවකවත් අත නොහැර කොහොම හරි විසඳුමක් හොයන මේ අදිෂ්ඨානය ඒ කියන්නේ තත්ත්වය කොච්චර නරක වුණත් කොච්චර අපහසු වුණත් අපි ජයග්‍රහණයට මඟ සොයා ගන්නවා. අද අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ පමණක් නොවේ ලෝක ක්‍රිකට් ඉතිහාසයේත් නොමැකෙන මතකයන් ඉතුරු කළ ඒ වගේම හදවත මොහොතකට නතර කළ අන්තිම පන්දුවෙන් ජයග්‍රහණ වාර්තා කළ තරග 10ක් ගැන සොයා බලමු. මෙල්බන් ඓතිහාසික සටනේ ඉඳන් පල්ලෙකැලේ නිර්භීත ජයග්‍රහණය දක්වා මේවා තමයි අපේ ක්‍රිකට් ආත්මය නිර්වචනය කළ අග්‍රගණ්‍ය වූ තරග. අංක 1 1996 ජනවාරි 16 ඕස්ට්‍රේලියාවට එරෙහි ශ්‍රී ලංකාව මෙල්බන්හිදී 1996 ලෝක කුසලානයට පෙර ඇරඹුම බෙන්සන් හේජස් ඕස්ට්‍රේලියා ශ්‍රී ලංකාව කොදෙව් තුන්කොන් තරගාවලිය මේක ඇත්තටම පුරාවෘත්තයන්ගේ රාත්‍රියක්. ඓතිහාසික නායක මාක් ටේලර් යටතේ හිටපු ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ වූ සහෝදරයන් මයිකල් බෙවන්, රිකී පොන්ටින් වගේ ක්‍රීඩකයන් හිටියා. අනෙක් පැත්තේ අපේ කණ්ඩායම ඒ තරමටම දෙවන්ත වුණා. සනත් ජයසූරිය, රමේෂ් කලුවිතාරණ, අරවින්ද ද සිල්වා, රණතුංග ඇතුළු ලෝක සූරයන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ප්‍රබල අභියෝගයක් දියත් කළ ස්ටූවෝ නොදවි ලකුණු 102ක් රැස් කළා. ඉතින් ලකුණු 243ක් හඹා ගිය ශ්‍රී ලංකා ඉනිමක් කියන්නේ ධෛර්යය සහ සංසුන්කමේ විශිෂ්ට පාඩමක්. ලිටල් ඩයිනමෝ රමේෂ් කලුවිතාරණ පන්දු 68කින් ලකුණු 74ක් රැස් කළා. පීඩනයේ යටතේ වුවත් අරවින්ද ද සිල්වා පන්දු 61කින් ලකුණු 45ක් ලබා ගත්තා. අන්තිම මොහොතේ ජයග්‍රහණයට පන්දු 2ක් ඉතිරිව තිබියදී රණතුංග 나යකයා විශිෂ්ට ලෙසින් ඒ කළමනාකරණය කළා. කුමාර් ධර්මසේන සමගින් චමින්ද වාස් ජයග්‍රහී ලකුණු ලබාගත් විට මෙල්බන්හි ක්‍රීඩා ලෝලින් ප්‍රීතියෙන් ජයකිලි නැන්නුවා. ශ්‍රී ලංකාව ක්‍රිකට් දෙවන්තියෝ ඓතිහාසික ඕස්ට්‍රේලියා කණ්ඩායම පරාජය කළා. කුමාර් ධර්මසේන පන්දු 18කදී නොදවි ලකුණු 18ක්, වාස් පන්දු 8කදී නොදවි ලකුණු 13ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම ජය කණුව කරා සුරැකිව රැගෙන ගියා. ශ්‍රී ලංකා නායකයා රණතුංග පසුව කිව්වේ මේ තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලානයේ දිනන්න පුළුවන් කියන විශ්වාසය 100% දුන්නා කියලා. මාස ගණනකට පස්සේ ශ්‍රී ලංකාව ඇත්තට මේක කළා. මේක නිකන් ජයග්‍රහණයක් නෙවෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් වල ශ්‍රේෂ්ඨත්වයේ උපතයි. මෙල්බන් ජයග්‍රහණයෙන් වසර 3කට පස්සේ ඇඩිලඩ් ඕවල් පිටිය තවත් අන්තිම පන්දුවේ හාස්කමක් දකින්න බලා සිටියා. අංක 2 එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකාව ඇඩිලේඩ්හිදී අන්තිම පන්දුවේ අවසන් ලකුණ 1999 ජනවාරි 23 වනදා ඇඩිලෙඩ් ඕවල්. 1996 ලෝක කුසලානයෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම මෝබිමින් පිටතදී තමන්ගේ ශක්තිය තහවුරු කරමින් හිටියා. ඇලෙක් ස්ටුවර්ඩ් යටතේ එංගලන්ත කණ්ඩායම පිටියට අවතීර්ණ වුණා. තරුණ නමුත් සංසුන් මහේල ජයවර්ධන අභියෝගය බාරගත්තා. ඔහු ලකුණු 120ක් ලබාගෙන ඉනම ස්ථාවර කළා. ආරම්භක පිතිකරු සනත්ගේ පිත්තෙන් වේගවත් ලකුණු 56ක් එංගලන්තයේ අභියෝගාත්මක ලකුණු 302ක ඉලක්කය ලබා දුන්නත් අපේ පිතිකරණීය දැඩිව නැගී සිටියා. අවසාන පන්දු වාරයේදී ආතතිය උපරිම වුණා. කොහොමවත් අවසානයේදී පන්දු 2ක් ඉතිරිව තිබියදී දිනන්න ලකුණු 1යි අවශ්‍ය වුණේ. පිටිය මැද්දට පහරක් එල්ල කරමින් වේගවත් ලකුණක් ලබාගෙන ශ්‍රී ලංකාව අන්තිමේදී 49 වන පන්දු වාරයේ සිව්වන පන්දුවේදී ජයග්‍රහණය තහවුරු කළා. අපි නැවතත් ලෝකෙටම පෙන්නුවා අපි ලෝක සූරයන් බව. වෙන කොහෙදවත් නෙවෙයි ක්‍රිකට් උපන් ගෙදරදීම. ඒත් කාලය ගෙවි යනවා. ජොහන්නස්බර්ග්හිදී ශ්‍රී ලංකාවට තවත් දැඩි අභියෝගයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. අංක 3 දකුණු අප්‍රිකාවට එරෙහි ශ්‍රී ලංකාව සචිත්‍ර සේනානායකගේ මැජික් පහර 2012 ජනවාරි 22 වනදා ජොහන්නස්බර්ග්.
ග්‍රේන් ස්මිත් යටතේ දකුණු අප්‍රිකාව තරගාවලියේ පුරා ආධිපත්‍යය දැරුවා. ඔවුන් කඩුළු 8ක් දැවි ලකුණු 301ක් ලබා ගත්තේ මේ ස්මිත් සමගින් ABD විලියම්ස්ගේ සතකවලින් ශ්‍රී ලංකාවේ පිළිතුරු වුණේ සැබෑ උත්සාහයක පරීක්ෂණයක්. TM දිල්සන් සමගින් කුමාර් සංගක්කාර ශක්තිමත් අඩිතාලමක් දැමුවා. සංගා තවත් විශිෂ්ට සතකයක් ලබා ගත්තා. තිරිමාන්නගෙන් වේගවත් ලකුණු 69ක්. හැබැයි පන්දුවාර 30න් පස්සේ කඩුළු එකින් එක වැටුණා. අවසාන පන්දුවාරය තෙලබුණා. සචිත්‍ර සේනානායක ඉතිහාසයේ බර කරපින්නාගෙන කඩුල්ලට ආවා. පළමු පන්දුවටම ආරක්ෂිත පහරක්. හැමෝගෙම හිත් වලින් චකිතයක් උපරිමයටම පැමිණුණා. ක්‍රීඩාගාරයේ මොහොතකට නිහඬ වුණා. දෙවන පන්දුව ක්‍රීඩා ලෝලින් අතරින් ගිය විශාල 6 පහරක්. ඒක කවුරුත් විශ්වාස කළේ නැහැ. පළමු වතාවට සංගා මහලගෙන් පසු නායකත්ව බැටන් එක අතර ගත්ත දිල්සන් යටතේ අපි දකුණු අප්‍රිකානුවන් ලබා දුන් ලකුණු 300 ඉලක්කයේ අද්විතීය ලෙසින් ජයග්‍රහණය කළා. ඒ විතරක් නෙවෙයි අපට පුළුවන් වුණ ඓතිහාසික ටෙස්ට් ජයග්‍රහණය පවා මේ තරගාවලියේදී වාර්තා කරන්න. මාස ගණනාවකට පස්සේ එම සටන් කාමීත්වයේ නැවත වරක් කොළඹදී මතු වුණා. අංක 4 ශ්‍රී ලංකාවට එරෙහි පාකිස්තානය කොළඹදී මැතූස්ගේ වික්‍රමය 2012 ජුනි 18 වනදා ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ කොළඹ මහේල ජයවර්ධන යටතේ ශ්‍රී ලංකාවට ජයග්‍රහණය අනිවාර්ය වූ තරගයක්. මුල් කඩළු ඉක්මනින් වැටුණා. කුමාර් සංගක්කාර සමගින් දිනේෂ් චන්දිමාල් හොඳ අඩිතාලමක් දැම්මා. නමුත් ඉනිම රඳා පැවතුනේ ඇන්ජලෝ මැතූස් මතයි. ඔහු පන්දුවාර 10ක් දාලා ලකුණු 41ක් විතරයි දුන්නේ. පන්දුවෙන් නැවතුනේ නැති මැතූස් නොදෙවි ලකුණු 80ක් ලබාගෙන ජයග්‍රහණයේ නැංගුරම දැම්මා. 49 වන පන්දුවාරේ 5 වන පන්දුවට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 4ක් අවශ්‍යයි. මැතූස් එම සුවිශේෂී ජයග්‍රහයේ ලකුණ වාර්තා කළේ එල්ල කළ 4 පහරත් සමගයි. අපි තරගයේ දිනුවා. ශ්‍රී ලංකාව නැවතත් ජයගත්තා. මේක ඉවසීම නායකත්වයේ සහ අවසාන පන්දුව දක්වා සටන් කිරීමේ විශ්වාසයේ හොඳම උදාහරණයක් වුණා. කොහොම හරි අවසන් පන්දුවාරේ ඇන්ජලෝ මැතූස් ලකුණු 15ක් ලබා ගත්තේ නොතිබූ ජයක් ශ්‍රී ලංකා කණ්ඩායම වෙත කැන්දන් එමි. මේ විශ්වාසයේ 2013 දී ඩුබයි දක්වාම ගෙන ගියා. අංක 5 පාකිස්තානට එරෙහි ශ්‍රී ලංකාව කුලසේකර සමගින් සේනා නායකගේ හවුල 2013 දෙසැම්බර් 20 වනදා ඩුබයි ජාත්‍යන්තර ක්‍රීඩාංගණය අහමඩ් සේසාද්ගේ 124ත් එක්ක පාකිස්තානයේ ශක්තිමත් ලකුණු පූර්වක් ලබා දුන්නා. ඇන්ජලෝ මැතූස් යටතේ ශ්‍රී ලංකාව සංගා ඩිල්සන් චන්දිමාල්ගේ ස්ථාවර ඉනිම් වලින් වර්ණවත් කළා. අවසාන පන්දු කිහිපයේ වෙද්දී ලකුණු 32ක් අවශ්‍ය වුණා. නුවන් කුලසේකර පන්දු 26ට ලකුණු 32ක් ලබා ගත්තා. ඒ ලකුණු 32ට දෙවන්ත 6 පහර දෙකක් අන්තර්ගත වුණා. කුලේ මේ කාලේ පන්දුවෙන් විතරක් නෙවෙයි තුන් නිරයවෙම දක්ෂතා දැක්වුවා. සචිත්‍ර සේනානායක තවත් තීරණාත්මක සටනක අවසන් පන්දුවට මුහුණ දීමට සිද්ධ වුණා. මේ සැරත් ඔහු සාර්ථකයි. අලංකාර 4 පහරකින් අපි ඒ සුවිශේෂී තරගයත් ක්‍රිකට් පොතට ජයග්‍රාහීව එකතු කළා. ඉතිහාසයේ සටහන් වුණ තවත් අවසාන මොහොතේ ජයක් මේක. එක් දින පිටියේ පමණක් නොවේ. අපි ටෙස්ට් පිටියේත් මේ විදිහටම සටන් කළා. මේ විදිහටම හදවත නතර වූ ජයග්‍රහණ වාර්තා කළා. 2014 එංගලන්ත ටෙස්ට් ජයග්‍රහණයේ ලංකා වංශ කතාවේ පමණක් නොවේ. ක්‍රිකට් වංශ කතාවේත් අවසාන පන්දුවට සටන් කරලා දිනපු හදවත් සැබවින්ම නතර කරපු ජයග්‍රහණයක්. අංක 6 එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකාව හිඩිලින්හි ටෙස්ට් තරගය එංගලන්ත බලකොටුවේ පරාජය 2014 ජුනි 24 වනදා අවසාන දවසේ තරගේ බේරගන්න එංගලන්තයට එකම කඩුල්ලක් ඉතිරිව තිබුණා. ඇන්ජලෝ මැතූස් නායකයා ලෙසින් ලකුණු 160ක් ලබාගෙන සහ සංගක්කාරගේ අලංකාර ඉනිමෙන් ශ්‍රී ලංකාව අපූර්ව සටනක් කළා. මේ වෙනකොට ශ්‍රී ලංකා කණ්ඩායම හැම අතින්ම සමබර කණ්ඩායමක්. එක පැත්තකින් සංගක්කාර මහිල අනිත් පැත්තෙන් ධම්මික ප්‍රසාද් සාමින් දෙරංග වගේ හරි ලෙන්ත් එකට පන්දු යවන සුපරි පන්දු යවන්නන් මැතූස් තුන් ඉරියව්වෙම උපරිම දක්ෂතා දක්වන කාලේ සංගා ටෙස්ට් වල අංක 1ට ආවා. ඒ වගේම මැතූස් ටෙස්ට් වල මුල් 5ට ආවා. මැතූස් ටෙස්ට් 3 ඉරියව් ශ්‍රේණිගත කිරීම වලත් 8 වෙනියට ආවා. එංගලන්තයට අපෙන් ගැලවෙන්න ලෙහෙසි පහසු වුණේ නැහැ. ඒ අවසන් පන්දු වාරයටම ළඟා වුණා. සමින් දෙරංග පන්දු යවේ ජේම්ස් ඇන්ඩර්සන්ටයි. එක අන්තයක මොයින් නලි අනෙක් අන්තේ පන්දු 50කට වැඩිය මුහුණ දීලා එක ලකුණක්වත් නොලබා තමන්ගේ කණ්ඩායම පරාජයෙන් බේරා ගැනීමට සටන් කළ ජේම්ස් ඇන්ඩර්සන් තරගය අවසාන වෙනකොට සැබවින්ම T20 තරගයක් වගේ පන්දු 5ක් රැකුණා. ඊට පස්සේ අවසාන පන්දුව ඇන්ඩර්සන් දැවී ගියා. ශ්‍රී ලංකාව තරගය සහ තරගාවලියම ජයගත්තා. එංගලන්ත බලකොටුවේදී ලද ඓතිහාසික ගැලවීමක්. ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සදාකාලිකවම සටහන් වුණ අද්විතීය මොහොතක්. ඉතින් තවමත් එදායින් පස්සේ තාමත් කිසිම කණ්ඩායමක් එංගලන්තයේදී ටෙස්ට් තරගාවලි ජයක් ලබලා නැහැ. වසර 3කට පස්සේ
මෙල්බර්න්හි නැවත වරක් ශ්‍රී ලංකාව අවසන් පන්දුවේදී හාස්කමක් දකින්න වාසනාවන්ත වුණා. අංක 7 ශ්‍රී ලංකාව සමගින් ඕස්ට්‍රේලියාව මෙල්බර්න් 2020 තරගය නව පරපුරේ ජය. 2017 පෙබරවාරි 17 වෙනිදා MCG ක්‍රීඩාංගණය උපුල් තරඟ යටතේ ශ්‍රී ලංකාව ඇරන් පිංචි යටතේ ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකා කණ්ඩායමේ අසීරුම කාලයක් මේක. නායකත්වයේ වෙනස් වෙනවා තරග පරදිනවා. සියලුම දෙනාම දැඩි කම්පැනිෙන් සිටි කාලයක්. මේ කාලේ තමයි උපුල් තරඟ නායකත්වයේ යෂ්ටි අතට ගත්තේ. ඉතින් අපට ක්‍රිකට් පතාකයන් වෙච්ච කැංගරුවන් එක තරගාවලියක් මේ අමාරු කාලෙම මුහුණ දෙන්න සිද්ධ වුණා. ලකුණු 168ක් හඹා යද්දී අසේල ගුණරත්න පන්දු 37කින් ලකුණු 52ක් ලබාගෙන ඉනිම ඇදගෙන ගියා. මීට අමතරව චන්දි දික්වැල්ල වගකීම් සහගත ඉනිම් දියත් කළා. එක පන්දුවක් ඉතිරිව තිබේදී අවශ්‍ය වුණේ ලකුණු 4ක්. චාමර කපුගෙදර ඒ අලංකාර ලෙසින් නිස්ථානගත කළා. ශ්‍රී ලංකාව නැවත වරක් අන්තිම පන්දුවෙන් ජයගත්තා. 1996 මෙල්බර්න්හි සිදුවීම සිහිපත් කරමින් අපේ අලුත් කොල්ලෝ ඒක කළා. දවස් දෙකකට පස්සේ ජිලොන් ක්‍රීඩා ලෝලීන් අපේ සටන් කාමීත්‍යයේ තවත් පරිච්ඡේදයක් දැක්කා. අංක 8 ශ්‍රී ලංකාව සමගින් ඕස්ට්‍රේලියාව 2020 තරගය ගුණේගේ අද්විතීය ඉනිම 2017 පෙබරවාරි 19 වෙනිදා ඕස්ට්‍රේලියාව 173ක හොඳ ඉලක්කයක් ලබා දුන්නා. කුලසේකර කඩළු 4ක් අරන් එක අන්තයකින් ඕස්ට්‍රේලියාවට පීඩනය දැඩි කළා. ශ්‍රී ලංකාවේ මුල් පෙළ කඩා වැටුණා. ඒ කියන්නේ ලකුණු 45ට කඩළු 5 බිඳ වැටුණා. නමුත් අසේල ගුණරත්න මැජික් එකක් කළා. 6 පාර 5ක් එක්ක පන්දු 46කින් නොදවි ලකුණු 84ක් ලබා ගත්තා. අවසාන පන්දුවාරයේ අවසාන පන්දුවේදී අවශ්‍ය ලකුණු 3ක් ගුණරත්න 4 පහරක් එල්ල කළා. ශ්‍රී ලංකාව නැවත ජයගත්තා. දවස් 3ක් ඇතුළත ඕස්ට්‍රේලියාවට එරෙහි අන්තිම පන්දුවේ ජයග්‍රහණ දෙකක් ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලින්ගේ හිත් තුලින් කවදාවත් නොමැකෙන තරගයක් තමයි මේක. කැංගරුවන්ට හොඳම සටනක් දීලා තරගාවලියේ 2-1 ලෙසින් ජයගත්තා. මේ නිර්භීතකම එතරින් නැවතුනේ නැහැ. 2018 කොළඹදී ඒ වගේ සටනක්. අංක 9 ශ්‍රී ලංකාව සමගින් දකුණු අප්‍රිකාව දසුන්ගේ සටන්කාමී ඉනිම 2018 අගෝස්තු ශ්‍රී ලංකාව තරගාවලියේ 3-0ක් ලෙසින් පරාජය වෙලයි හිටියේ. ටෙස්ට් තරගාවලියේ ජයගත්තත් මේ අමිහිරි පරාජයත් එක්ක අපේ කණ්ඩායමට ලොකු පීඩනයක් තිබුණා. ඉතින් 4 වන තරගයට ආවා. මේ පරාජයේ අමිහිරි අත්දැකීම කෙසේ හෝ වහගන්න තරගයට වැස්සෙන් බාධා වුණා. අපි පන්දුවර 39කදී කඩළු 7ක් දැවි ලකුණු 306ක් ලබා ගත්තා. අපේ මුල් පෙළ මැද පෙළ නවතත් ලකුණු අතරට පැමිණුණා. දසුන් සානකගෙන් 6 පාර 5ක් එක්ක ලබාගත් ලකුණු 65 අපේ බලාපොරොත්තු පණ ගැන්නුවා. කුසල් පෙරේරා තිසර පෙරේරා අර්ධ සතක වාර්තා කළා. වැස්ස නැවතත් බාධා කළා. පන්දුවර 21ක් තුලදී ලකුණු 191ක ඉලක්කයක් දකුණු අප්‍රිකාවන්ට හිමි වුණා. ඔවුන් තරගය අතෑරියේ නැහැ. හොඳ ආරම්භයක් ලබා දුන්නා. අවසන් පන්දු වාරයේදී සුරංග ලක්මල් දකුණු අප්‍රිකානුවන් සම්පූර්ණයෙන්ම මෙල්ල කළා. ඉතින් ලක්මල් අවසන් පන්දු වාරයේ එක් කඩුල්ලක් එක්ක ලබා දුන්නේ ලකුණු 4ක් විතරයි. ලක්මල් කඩුළු 3ක්, තිසර කඩුළු 2ක් අරන් අප්‍රිකානුවන්ට පීඩනය වැඩි කළා. ශ්‍රී ලංකාව අන්තිම පන්දුවෙන් ලකුණු 3කින් ජයගත්තා. ඒ ජයග්‍රහණ පන්නරයත් එක්ක අපි පස්වන තරගයත් එකම T20 තරගයත් ලෙහෙසියෙන්ම ජයගත්තා. අපි නැවතත් ජයග්‍රහණ මාවතට සේන්දු වුණා. නැවතත් 2022 පල්ල කෙලේදී අපට කැංගරුවන් හමු වුණා. අමතක නොවන දසුන් සානකගේ ඒ අග්‍රගණ්‍ය හඹා යාම අපේ හදවත් තුල තවත් කාලයකට අමතක වෙන්නේ නැහැ. ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් ඕස්ට්‍රේලියා කණ්ඩායම පල්ල කැලේ 2020 තරගය වයිඩ් පන්දුවේ ජයග්‍රහණය 2022 ජුනි 11 පල්ල කැලේ ක්‍රීඩාංගණය ඕස්ට්‍රේලියාව පළමු 2020 තරග දෙක ජයගෙන තිබුණා. ලකුණු 177ක් හඹාගිය ශ්‍රී ලංකාව 108කට කඩළු 6ක් ලෙසින් අමාරුවේ වැටිලා හිටියා. 108කට කඩළු 6ක් ලෙසින් සටහන් වුණා. ඊට පස්සේ දසුන් සානක වගකීම තමාගේ පිට පවරා ගත්තා. 4 පාර 5ක් සමගින් 6 පාර 4ක් සමගින් පන්දු 18කින් නොදවි ලකුණු 59ක් අපිටියා කැංගරුවන්වත් හීනකින්වත් නොහිතපු සිදුවීමක් මේක. දස්සා හරියටම ගිනි කෙලියක් වගේ පල්ලේ කෙලේ ක්‍රීඩාංගණයේ දෙවනත් කළා. අවසන් පන්දුවතෙක් මේ සටන ඇදී ගියා. අවසන් පන්දුවට කලින් පන්දුවේදී අපි තරගයේ සම කළා. අපට ඕනෑ කළ අවසාන පන්දුවට එක ලකුණක් පමණයි. අවසාන පන්දු වයිඩ් පන්දුවක්. ඉතින් දස්සා එක්ක චාමික හත්වන විකට්ටුවට පන්දු 25කදී නොබෙදුණු ලකුණු 69ක සබඳතාවක් පිහිටුවමින් ඔසේ පන්දු යවන්නන්ට දිගට අරහට ප්‍රහාර එල්ල කළා. ශ්‍රී ලංකාව එය කළා. 2020 ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම හඹා යාමක් අපි ජයග්‍රහණයකින් කෙලවර කළා. ක්‍රිකට් ඉතිහාසයේ වඩාත්ම උද්වේගකර අවසානයන්ගෙන් එකක් අපි ජයගත්තා. වෙන කාටවත් එරෙහි නොවේ. ලෝක සූර කැංගරුවන්ට එරෙහිවයි. මේක ජයග්‍රහණයට එහා ගිය දෙයක්.
ආරිදුනගේ ඉඳන් චරිත් අසලංක දක්වා මෙල්බන් වල ඉඳන් පල්ලකෙලේ දක්වා ශ්‍රී ලංකාව අවසන් පන්දුව වෙනකම්ම සටන් කරන එක නතර කරලා නැහැ. ඒක තමයි අපේ ක්‍රීඩාව. ඒක තමයි අපේ ආත්මය. ඒක තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් වල හදවත. මේ කතා අතරින් ඔබට හදවතටම දැනුණු කවදාවත් අමතක නොවන මොහොත මොකද්ද? පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. තවත් මේ වගේ ඇදහිය නොහැකි ක්‍රිකට් මතක, ඉතිහාස කතා සහ සුවිශේෂී සිදුවීම් ගැන දැනගන්න ක්‍රිකට් මතක අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. දිනපතා ක්‍රිකට් අප්ඩේට්ස් දැනගන්න අපේ ප්‍රධාන නාලිකාව වන ක්‍රිකට් ලෝකයත් ෆලෝ කරන්න. අපි ඊළඟ වීඩියෝවෙන් අලුත් කතාවකින් හම්බ වෙමු.